කෙනෙක් කියලා බවලෙක් අරන් ආවහම මොහොම තමයි. Hello guys, welcome back my YouTube channel. I am Shazu. ඉතින් මම අද යනවා මම ගොඩක් කාලයක් ඉඳන් බලන් හිටපු වැඩක් කරන්න. මම එකපාරකුත් ගිහිල්ලා බලලා ආවා. ඒත් මට හරියට එතන බලන ගන්න කෙනෙක් හිටියේ නැති නිසා මම අද ගියා පෙට් කෙනෙක්ව අරගෙන එන්න. තනියෙන් ඉන්නකොට කම්මැලි නිසා මම හිතුවා මගේ ගෙදරට අලුතෙන් පෙට් කෙනෙක් ගන්නවා කියලා. ඉතින් මම ඔය දැන් පෙට්ලා ඉන්න ෂොප් එකට ආවා. එතන පෙට්ලා විතරක් නෙවෙයි අපිට ගාඩන් එකේ බඩුවේ හැමදේම තියෙනවා. ඉතින් මුලින්ම ඇතුළට යනකොටම ෆ්ලවර්ස් තිබුණා. ඒ ටික මම බලාගෙන ඇතුළට ආවා. ඔතන ගොඩක් පෙට්ලා ඉන්නවා එක එක જાතියේ. ඉතින් මම ඔතනින් එක පෙට් කෙනෙක් තෝරගන්නවා. අපි බලමු මම කවද ගන්න යන්නේ කියලා. සමහරක් විට ඔයාලා දැනටමත් දන්නවා ඇති. මොකද වීඩියෝ එකේ ඉස්සරහා තිබුණා මම ගත්ත පෙට්ව. ඉතින් අපි බලමු කවද මම ගන්න කියලා. ඔය ඉන්නේ හැම්ස්ටර්. ඉතින් මෙහි හැම්ස්ටර්ස්ලා ගෙදර හදාගන්නවා කියන එක ලේසි වැඩක් නිසා ඩෝග් කෙනෙක්ට වැඩිය හැම්ස්ටර් කෙනෙක්ව ගන්නවා කියලා. මොකද මගේ වැඩත් එක්ක මට ඩෝග් කෙනෙක්ව මේන්ටේන් කරන්න අමාරුයි. මට දැක්ක ගමන් ආසෙ හිතුනේ මේ බනීස්ලට. ඒත් මම හිතන් හිටපු කොස්ට් එක නෙවෙයි බනී කෙනෙක්ගේ තියෙන්නේ. ඒක නිසා මම ඒක නවත්තලා මම ඉස්සරේ ඉඳන් ආසාවේ හිටපු හැම්ස්ටර්ව ගෙදර එක්කන් යමු එහෙනම්. බරට බරේ ඔය කූඩුවත් උස්සගෙන අපි යමු. A few moments later. ඉතින් මම ඉක්මනට ගෙදර ආවා. මොකද මට එයාව බලන්න ඕනේ වමනාව තිබුණ ගොඩක්ම. හරිම දඟ හැම්ස්ටර් කෙනෙක් මම ගෙදර අරන් ආවා. ඉතින් දැන් එයාගේ කූඩුව මම හදන්න යන්නේ. ඉතින් ඒ ෂොප් එකේ තිබුණ හොඳ දෙයක් තමයි එයාව ගන්නකොට එයාගේ මුළු පැක් එකම එයාට ඕනි කරන ස්නැක්ස් ෆුඩ් ඒ හැමදේම සෙට් එකක් විදිහට අපිට දෙන එක. ඉතින් ඒක නිසා මට ගොඩක් හෙල්ප් වුණා. මොකද එයාට ඕනි කරන දේවල් මට වෙනම ගන්නවට වැඩිය එතනින් එකපාර සෙට් එකක් එක්කම ගන්න පුළුවන් වුණ නිසා. මම ඔය බොක්ස් එක ඇතුළටම එයාව දාලා තිබ්බා. මොකද පුදුම දඟයි. මම එළියෙන් තියලා තිබ්බාම හැම තැනම රින්ගන්න බලන නිසා මම බොක්ස් එකට දාලා ඔහොමම තිබ්බා එයාගේ කේජ් එක හදනකම්. ඉතින් මම වීඩියෝ එක එඩිට් කරනකොට තමයි දැක්කේ මේ වීඩියෝස් වල සවුන්ඩ් එක නැහැ. ඒක නිසා මම මෙතන ඉඳන් වොයිස් ඕවර් එකක් දෙන්න. ඉතින් ඔය තියෙන්නේ එයාලගේ කූඩුවට දානවා යටින් අපි පොළොන් හරි ඔය වගේ ලී කුඩු හරි. ඉතින් ඒක දාන්නේ එයාලගේ ඇඟට උණුහුම දැනෙන්නයි. එයාලගේ අර එයාලා නිකන් ගොඩක් කැමති ඒ ලී කුඩු අස්සේ ඉන්න එහෙම. ඉතින් ඕක අපි දානවා. සෙට් එකේ ඕකත් එකට තමයි තිබ්බේ. ඕක අපි මාසෙට එකපාරක් අයින් කරන්න ඕනේ. නැත්නම් අර එයාලගේ ස්මෙල් එක ඕකෙන් ගෙදර ඇතුලේ හැමතැනම තියෙනවා. ඔයිනා එකපාරක් ඔය බොක්ස් එකෙන් මම එළියට ගත්ත නිසා අර මෙහි දුවනවා. ඉතින් මම ගිහලා හොයාගෙන ඇවිල්ලා ආයෙත් ඔය බොක්ස් එකටම යනවා. කුඩුව හදනකම් එයා වෙලිය තියන්න බෑ. එක තැනක ඉන්නෙම නෑ. දුවනවා. කඩේ අයත් කිව්වා එයාව කූඩුවට හුරු කරගෙන ඉන්න කියලා එළියට දාන්න කලින්. නැත්නම් අර ගෙදර හැමතැනම දුවලා එක එක දේවල් කන්න බලනවා කියලා. ඔය තියෙන්නේ යාගේ වතුර දාන බොටල් එක. ඒකේ තමයි කඩේ ඉඳන් අරන් ආවේ. මම වාහනේ නෙවෙයිනේ මට පයින් එන්නේ. කඩේ ළඟ තිබ්බ නිසා මං ගිහිල්ලා පයින් අරන් ආවේ. ඒ ටිකට මේක කාලා එළියට පැන්නනේ. උරේ ඇතුලේ හිටපු නිසා හොඳයි නැත්නම් මම පාරේ. ගත්ත ගමන් පාරේ ඉන්නේ. පුදුම දඟයි. මම කොහොමත් එතන හිටපු අහිංසක එක්කෙනා නෙවෙයි දඟ එක්කෙනා තමයි අරන් ආවේ. මටත් කම්මැලි නේ. හරිම දඟයි.
ඇත්තටම කිව්වොත් හම්ස්ටර්ව ගෙනාපු දවසේ ඉඳන් රැට නිදිය ගන්නවා කියන එක හරිම අමාරුයි. මොකද කියලා ඉස්සරහට වීඩියෝ එකේදී මම ඔයාලට කියන්නම්. ඉතින් ඔය තියෙන්නේ හම්ස්ටර්ගේ කෑම එක. ඒකත් එක්ක එයාට සෙට් එකත් එක්ක තමයි ඔය කෑම එකත් ආවේ. ඉතින් මම ඉස්සෙල්ලා හම්ස්ටර් කෙනෙක්ව හැදුවා. ඒ හම්ස්ටර්ට මම දුන්නේ sunflower seeds තමයි දුන්නේ. ඉතින් ඒව ගොඩක් දුන්නාම එයාගේ ඇඟට හොඳ නැහැ කියලා මම පස්සේ තමයි දන්නේ. ඉතින් මම දැන් එයාට ওই කෑම එක තමයි ගත්තේ. ওই සෙකන්ඩ් එක එයාගේ පොඩි ස්වීට්ස් జాතියක්. ඒ කියන්නේ ෆෘට්ස් ඩ්‍රයි කරලා ඩ්‍රයි ෆෘට්ස් වගේ තමයි තියෙන්නේ. එයාට අපි කන නෝමල් ෆෘට්ස් දුන්නත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් එක එක જાතියේ ටොයිස් ඒ වගේ දේවල් තිබුණා. ඔය තියෙනෙත් එක ටොයි එකක්. අර එයාගේ දත්වලට හපන්න ඒ වගේ ටොයිස් තමයි ගොඩක්ම තිබුණේ. ඉතින් මම හිටියක් දාලා එයාගේ පොඩි කූඩුවක් වගේ එකක් තිබුණා. ඒකත් ඇතුළට දාලා ඔය තියෙන්නේ එයාගේ නාවන විදිහ. මම ඔක ගිය පාර හම්ස්ටර්ව ගන්නකොට තමයි දැනගත්තේ හම්ස්ටර්ලා වතුර වලින් නාවන්නේ නැහැලු. එයාලව නාවන්නේ සෑන්ඩ් පොඩි පොඩි වැලි කැටවල තමයි එයාලව දාලා තියන්නේ. ඉතින් ඔය සෙට් එකේ මට බාත් ටබ් එකක් වගේ පොඩි බාත් ටබ් එකකුයි ඊට පස්සේ එයාව නාවන සෑන්ඩ් පැකට් එකයි මට හම්බුණා. ඉතින් අපි ඒක කූඩු ඇතුළට දාන්නේ එයාව නාවන වෙලාවට අපි ඒක වැලි ටික ඒක බාත් එකට දාලා එයාව ඒක ඇතුළට දාලා තියලා ඊට පස්සේ ඒක අයින් කරන්න ඕනේ. ඉතින් මම මගේ අලුත් මෑල්ලුවට දැම්ම නම තමයි ක්ලියෝ. එයා ගර්ල් කෙනෙක් නිසා ඒ නම ගොඩක් ගැලපෙනවා කියලා මට හිතුණා. ඉතින් මෙතනින් එහාට එයාගේ වැඩ ටිකක් බලන්න තියෙන ඔයාලට. ඔන්න ඔය හේතුව නිසා තමයි රැට අපිට නිදා ගන්න බැරි. ඕක මාර විදියට සද්දෙයි. මෙයා ඕක පදින්නෙම රැට. එක්සර්සයිස් කරනවා වගේ රැටමයි පදින්නේ. ඉතින් thank you so much මේ වෙනකම් වීඩියෝ එක බලාගෙන හිටියට. ඔය තමයි මගේ ෆැමිලි එකට ජොයින් වෙන අලුත්ම ෆ්‍රෙන්ඩ්. ඉතින් වීඩියෝ එක ඉස්සරහට මෙයාගේ වැඩ ටිකක් බලාගෙන මම වීඩියෝ එක මෙතනින් end කරනවා. Thank you so much for watching. One eternity later. හම්ස්ටර් කෙනෙක් කියලා බවුලෙක් අරන් ආවම මොහොම තමයි. ක්ලියෝ මොකද ඔය?